විශේෂයෙන්ම මම මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න තීරණය කරනු ලැබුවේ පෙරේදා දිනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් මගේ නමත් සම්බන්ධ කර ගනිමින් විශාල විවේචනයක් කරා. විශේෂයෙන්ම මගේ ඥාති සහෝදරියකට මෙහෙම පොල්ලක් තියලා තියෙනවා, ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත ධූරයක් දීලා තියෙනවා ආදී වශයෙන් විශාල විදිහට අපහාස සහ වෙනත් ආකාරයෙන් කටයුතු කරනු ලැබුවා. මම බැලුවා මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා දේශපාලඥයෙක්වත් නොවන නැත්නම් ඇමතිවරයෙක් മന്ത്രി වෙන්න ඕනේ මේච්චර බරපතල විදිහට ඇයි මේ කරුණු හොයලා බලන්නේ නැතුව මෙහෙම පහර දෙන්නේ කියලා. බලපුවහම එතුමා ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉල්ලන්න ඉන්න කෙනෙක්ලු. එතුමාගේ ගොඩක් අය මට කතා කරලත් කිව්වා එතුමා ගැනත් බොහෝ දේවල් කිව්වා. මම ඒතර කියන්නේ නැහැ. මොකද එතුමාගේ මට්ටමට වැටෙන්න මම ලෑස්ති නැහැ. නමුත් එතුමාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මොකද එතුමාට වන්දි ගෙවන්න සිද්ධ වෙයි අනාගතයේදී. මොකද හේතුව එතුමා කියනවා මම ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජ්‍ය ධූරයක් සඳහා මගේ ඥාති සහෝදරියෙකුට මෙහෙම දීලා තියෙනවා කියලා ලිපියක්. මම ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත ධූරයක් ගන්න මගේ කිසිම ඥාති සහෝදරියෙකුට ලිපියක් දීලා නැත. මම දීලා තියෙන්නේ අජිත් ප්‍රියන්ත කියලා කෙනෙකුට. ඒත් ගල්ගමුව ප්‍රදේශයේ මේ ප්‍රධාන කාර්යාලයේ පදනම් කරගෙන කටයුතු කරන්න. අජිත් ප්‍රියන්ත සහ මේ මගේ ඥාති සහෝදරිය සමග සම්බන්ධ වෙලා එක්කෝ ඒක කරගෙන යන අමාරු නිසා හෝ නැත්නම් බැංක් ගැරන්ටිගේ ප්‍රශ්නයක් නිසා හෝ මොකක් හරි නිසා ඒක හුමාරුවක් කරගෙන තියෙනවා. හුමාරු කරන්නත් ලියුම් දෙන්න පුළුවන්. එතකොට මගේ චේතනාවක් වෙලා තිබුණේ නැහැ එම ලිපියක් දෙන්න. හැබැයි මම හොයලා බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙයා කියනවා ලක්ෂ 90 ගානක පොල්ලක් තියලා තියෙනවා කියලා ඥාති සහෝදරිය. එකක් තමයි දේශපාලඥයෙක් විදියට මම ඕන තරම් ලියුම් දීලා තියෙනවා. මං ගාවට කවුරු හරි එනවා නම් මං ලියුමක් දෙනවා. හැබැයි ලියුමේ දෙන්නේ නැහැ මම මේක කළ යුතුයි කරන්න කියලා මේ ගැන සලකලා බලන්න. දැන් මං ගාව තියෙනවා මං දුන්න ලියුණු. මේ සලකලා බලලා මේ කටයුත්ත කරන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි. අපි දේශපාලඥයෝනේ. මම ජාතික ලොතරැයි මණ්ඩලයටත් ලියුම් සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක වෙන්න උනාද නැද්ද මම දන්නේ නැහැ. තියෙන නීති රෙගුලාසි අනුව සමහර ඒවා වෙනවා ඇති, සමහර ඒවා වෙන්නේ නැතුව ඇති. මම හිටපු මං දිස්ත්‍රික් නායකයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මං අධ්‍යාපන ඇමතිවරයා විදියට මිනිස්සු 10 ගණන් එනවා. ලියුම් දෙන එක සාමාන්‍ය ස්වරූපයෙන් 1963 ජාතික ලොතරැයි මණ්ඩලයේ පටන් ගත්ත දවස්වල සභාපතිවරයා දන්නේ නැත්නම් ওই ෆයිල්ස් වල බලන්න ඔක්කොම දේශපාලඥයන්ගේ ලියුම් තියෙනවා. ඒ ප්‍රදේශීය දේශපාලඥයන්ගේ. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. ලියුමක් ඉල්ලන් ආපුවම ලියුමක් දෙනවා. එතකොට මේ අජිත් ප්‍රියන්තට දුන්න මේක හුමාරු කරගත්තට පස්සේ ලක්ෂ 90 ගාණක් දැන් පොල්ලක් තියලා තියෙනවා කියනවනේ මේ දිස්ත්‍රික් නියෝජ්‍ය ධූරය දන්න කෙනා. හැබැයි මම මේ පිළිබඳ විමසිල්ලෙන් හොයලා බලපුවාම මේ ලක්ෂ 90 ගාණක පොල්ලක් තියෙන එක සම්පූර්ණ බොරුවක්. මේ ලක්ෂ 90 ගාණ තුල ජාතික ලොතරැයි මණ්ඩලයේ චානක නම කියන්නම් මං පුද්ගලයාගේ නිලධාරියෙක් පත් කරලා තියෙනවා කොළඹගේ කියලා. එයා තමයි ඩීලර්ෂිප්ස් තියන අයගෙන් මුදල් සම්බන්ධයෙන් මේවා නිකුත් කරන්නේ, ගනුදෙනු කරන්නේ එයා. ඒ නිලධාරියා මේ දිස්ත්‍රික් නියෝජිත ධූරය දාන්න අයට කියලා කොරෝනා කාලේ ටිකට්ස් දෙන්න account දීලා ඉවරලා සල්ලි ගෙන්නගෙන ඒ සල්ලිත් අරගෙන රට පැනලා තියෙනවා. ඒ කම්පියුටර් එතන ජාතික ලොතරැයි මණ්ඩලයේ පරිගණක වංචාවකෙකුත් ගිහිල්ලා තියෙනවා. ඒ සල්ලි එන්නේ නැතුව දාන්න බෑනේ, මේ ටිකට්ස් දෙන්න බෑ. නෑනේ ටිකට්ස් දෙන්නම් සල්ලි දාන්න ඕනේ. සල්ලි දැම්ම විදියට පෙන්නලා එයාලගේ accounts වලට අරගෙන ටිකට්ස් දීලා තියෙනවා. එතකොට මේ ඇග්‍රීමන්ට් එක මං කියවලා බැලුවා. දිස්ත්‍රික් ඩීලර්ෂිප් එකක් තියෙනකොට ලක්ෂ 10ක බැංක් ගැරන්ටි එකක් තියෙනවා. ඊට වැඩිය දෙන්න බෑනේ. මම බැලුවා අනිත් මේ සංවර්ධන ලොතරැයියෙත් එහෙමයි. දිස්ත්‍රික් මේ නියෝජ්‍ය ධූරයක් දෙද්දී ඊට එහා යන්න බෑ ඒගොල්ලන්ට. ඒතර කොහොමද මේ ලක්ෂ 10ක බැංක් ගැරන්ටි එකක් තිබිලා ලක්ෂ 90 ගාණක් යනකම් ඉන්නේ? එතකොට මාස 6ක් යනකම් මේක ඉස්සෙල්ලම පැමිණිලි කරලා තියෙන්නේ මේ ඔය කියන ඥාති සහෝදරියගේ එතනින් තමයි පැමිණිලි කරලා තියෙන්නේ. එතකොට පැහැදිලිව පේනවනේ මේවා හොයන්නේ බලන්නේ නැතුව දේශපාලන මුවාවෙන් මිනිසුන්ට මඩ ගහන්න උවමනාවට
ඒක මාවත් ඈඳා ගනිමින් ඒකට විමර්ශනයක් යනවා මේ වෙනකොට. ඒ විමර්ශනය ඉවර වෙනකන් ඉන්න ඕනේ. මේ විමර්ශනෙට හරියට මේ මම විමර්ශනෙට කතා කරලා තියෙනවා අත ගහලා තියෙනවා මම දන්නෙත් නැහැ. අපි ලියුමක් දෙනවා ඕක කරනවා. අනික ඉතින් මගේ ඥාති සහෝදරියකට ඔහොම දෙනවා නම් ඔය ටිකට් එකකින් 720යි 25යි තියෙන්නේ. මට මතකයි මේ මගේ එතුමියගේ පියා මිනුවන්ගොඩ හොඳ ව්‍යාපාරිකයේ තෙල් මෝල් එහෙම තියෙන මට 2001 පාර්ලිමේන්තු වතුර ඉල්ලද්දි මම විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා මට නිසාන් පෙට්‍රල් එකේ ඩබල් කැබ් එකකුත් එව්වා. ඩබල් කැබ් එක කුඩු කරා. ඔය මේ දේශපාලනය කරන්න. ඉතින් මේ මම එවනම් හොඳ දෙන්න ඕනේ බාර් පර්මිට් එකක් වගේ හොඳ එකක් මොන හරි දෙන්න එපා. මේ රුපියල් 720කට මේක තියෙන ගල්ගමුව පැත්තේ ඩීලර්ෂිප් එකක් දෙන්න ඕනද? උදව්වක් විදියට කරන්න ගියාම එයත් උදව්වක් විදියට ඒක කරන්න ගියාම බැංක් ගැරන්ටි දෙන්න ඕනේ. ඒවට මේවට ඔය ප්‍රශ්නේ තියෙන ඒක අදගෙන ගහන්න ඇති බලන්න. මේක සභාපතිවරයෙකුට යුතු නෑනේ මේක කරන්න. අපි ඒ නිසා කියනවා සභාපතිතුමා ඔයා ඌට වැඩිය පරිණත වෙන්න ඕනේ. ඔයාගේ ලස්සන මේ මම දැක්ක අර පරිණත රැවුලකුත් තියෙනවා. ඒවා ඊට වැඩිය පරිණතව සහ මේ පරිචයක් ඇතුව කතා කරන්න ඕනේ. දිගට හරහට ගහන්න එපා. නිලධාරියෙක් නේ පළාත් සභාව ඉල්ල ගන්න. අර පහුගිය දවස්වල මම දැක්ක මගේ නමත් යනවා වයම් පළාත් සභාවට ඉල්ලනවා මේ ඒකාබද්ධ දෙනවා අර මේවා කියලා මම මෙහෙම හිතලත් නැහැ කියලාත් නැහැ. දැන් ඒකින්ද මේ මට අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපි දැන් මේ අපේ පාඩුවේ අපි දේශපාලනය කරගෙන අපේ වැඩක් කරගෙන අපි බිස්නස් එකක් කරගෙන අපි ඔප්පුවක් ලියාගෙන අපි මේ ඉන්නේ. එතකොට මගේ ඥාති කෙනෙකුට මේ ව්‍යාපාර කරන්න බැයිද ඕන්නම්? අපිට ලියුම් දෙන්න බැයිද? කොහෙද එහෙම තියෙන්නේ? දැන් මෙහෙම ගහපුවම මම දැක්ක මාධ්‍ය ගණනාවක ගියා සෝෂල් මීඩියා වල ගියා. එතකොට නිකන් හිතන්නේ නිකන් අපි නිකන් මේ හරි නරක තැනකටනේ ගෙනියන්නේ. අනික ඒගොල්ලන්ටත් හොඳ නෑනේ. ඉතින් ඒ නිසා සභාපතිතුමාට මම කියනවා ඕවා කරා කියලා ඡන්දෙන්නේ නැහැ. ඌට වැඩිය වැදගත් දේශපාලනයක් කරන්න කියලා මං ඉල්ලා හිටිනවා. මොකද මේ මෙතනට වැටෙන්න එපා. ඔයාලට ගැළපෙන්නේ නැහැ. ඔයාලගේ දේශපාලන කතිකාවට ගැළපෙනේව නෙමෙයි ඕවා. කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.